ඩුබායි කයිට් බීච් සොඳුරු සැඳෑවක අමතක නොවන හැන්දෑවක ඔනාදාවා ඉර බැස යන හරි සුන්දර දර්ශනයක් එක්ක ඩුබායි කයිට් බීච් එකේ සුන්දරත්වය විඳින්න හවස 5ට 6ට විතර ඔයාලා එන්නම ඕනේ. ඔයාලගේ පුංචි පුතාලා දුවලට අමතක නොවන සැඳෑවක් වේවි. මොකද අර පැත්තෙන් සෙල්ලම් කරන්න පුළුවන්. එක පැත්තකින් වොලිබෝල් සෙල්ලම් කරන්න පුළුවන්. ෆුට්බෝල් එකක් අරන් ආවොත් අමතක නොවන හැන්දෑවක් වෙයි. ඔයාලගේ පුංචි තොල පුතාලට වගේම තමයි ඔයාලට තරණ ඔයාලට ස්විම් කරන්න පුළුවන්. එන්ජොය කරන්න පුළුවන් නිදහස් තැනක් ඇත්තරම කිව්වොත්. නිදහස් තැනක්. ඒ වගේම තමයි ලයිෆ් ගාඩ්ලා ඉන්න ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන්. ඉතින් හරි ආරක්ෂිත තැනක්. ඒ වගේම තමයි ගොඩාක් ඔෆ් සීසන් එකක් වුණත් ගොඩාක් ෆොරිනර්ස්ලා ගොඩාක් රටවල අය ස්විමින් කරන්න පුළුවන් කැමැතිම තැනක් ඩුබායි වල තියෙන කයිට් බීච් කියන්නේ. බලන්න පුළුවන් වලට ඒ තරම් මෙච්චර රස්නයක් වෙලත් මෙතර රස්නයක් දැනෙන්නේ නැහැ. මොකද ඒ සුන්දර බවත් එක්ක සහ ගොඩක් අය ඉන්නවා මේ වෙද්දි. ගොඩක් ජනතාවත් ඇවිල්ලා ඉන්නේ මේ වෙද්දි. ඉතින් විඳින්න ජීවිතේ හැමදාමත් කියන්නේ විඳින්න ජීවිතේ. ඔන්න බීච් එක අනිත් පැත්තෙන් ඒ වගේම තමයි ඔයාලගේ චේන්ජින් රූම්ස් එතකොට ඔයාලගේ ෂවර් එකක් දාගන්න මේ හැමදේම තියෙන මේ පැත්තේ. ඒ වගේම තමයි ඔයාලට කන්න බොන්න රෙස්ටොරන්ට් ඒ හැමදේමත් එක්ක වන්න. ඉර බැහැගෙන යනකොට මටත් ඩුබායි යහස යට ඉන්න මටත් බැහැගෙන යන්න වෙලාව හරි. ඉතින් සුන්දර දවසක් අදත් වින්දා ඩුබායි කයිට් බීච් ඉඳලා. ඉතින් හරි අමාරුවෙන් ඩුබායි ආපු ගමනේ අද ඉන්න තැන ගැන හරි සතුටුයි ඒකත්. ඉතින් ඔයාලත් කවදා හරි දිනක මේ දේවල් විඳින්න මේ දේවල් එක්ක මේ සුන්දරත්වය විඳින්න ඔයාලටත් ලස්සන ගමනක් යන ලැබෙයි. ඉතින් අනිවාර්යෙන්ම මාව ෆලෝ කරන්න. තිලංක ශ්‍රී අමතක කරන්න නැතුව හැමදාමත් වගේ ලස්සන දේවල් එක්ක ලංකාවේ ඩුබායි වල මේ හැමතැනම සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදා ගන්න මම ලෑස්ති. හැමෝටම ජය වේවා. අදට ගිහිල්ලා එන්න අපි තවත් ලස්සන දවසක හම්බ වේවි. ඉතාමත් ඉක්මනට.